හායි ජයග්‍රාහී සතුට සිනහපිරි සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මම ඔයාලට පොරොන්දු වුණා වගේම බිස්නස් එකක් කරන්න කොහොමද කරගෙන යන්නේ කොහොමද වගේ දේවල් මගේ අත්දැකීමුත් එක්ක බෙදා ගන්න මම ඉතින් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඉතින් අපි හැමෝම කැමති අපේම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන පුංචි අමතර ආදායමක් ගන්න අපි කවුරුත් කැමති. කවුද කැමති ඒකට නේද? ඉතින් බලමුකෝ. අපි හැමෝම ඇවිදින්න පටන් ගත්තේ එක සැරේම ඇවිදින්න පටන් ගත්තේ නෑනේ නේද? වැටි සමහර විට අපි දහස් වතාවක් වැටෙන්නේ නැති. ඒත් වැටුණයි කියලා වැටුණු පළවෙනි පාරෙන්ම ආයේ මං ඇවිදින්නෙම නෑ. මට බෑ අනේ ඇවිදින්න මෙහෙම වැටි ඇවිදින්න බෑ කියලා අපි හිතුවද? අනේ නෑ. ඒත් අපි වැටි කොහොම හරි ආයේ නැගිට්ටා. ඒ නිසානේ අපි මෙහෙම ඇවිදින්නේ. නේද? ඒ වගේ නේද ව්‍යාපාරයක් කියන්නේ. ඒක අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේ දෙයක්. ඔයා වැටේවි. වැරදීම් සිද්ධ වේවි. සමහර විට හදන පළවෙනි නිෂ්පාදනයේම කවුරුත් ගන්නෙත් නැති වෙයි. ඒ වෙලාවට ඔයා හිතුවොත් අනේ මට බෑ මගේ මේ වැඩ මගේ මේ ප්‍රොඩක්ට් එක විකිනෙන්නෙත් නැහැ මොනා කරන්නද මට එපාම වෙනවා කියලා හිතලා මං ඒක අතාරිනවා නම් ඒක වැරදි. හැබැයි අපි ඒ වෙනුවට මං ඇයි වැටුනේ ඇයි මට වැරදුනේ මොකක්ද මෙතන තියෙන අඩුපාඩුව කියලා හොයලා බලලා අපි ඒක අලුතින්ම ආයෙ පටන් ගත්තොත් අපිට ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන් නේද? ඉතින් අපි කරන්න ඕන දේ තමයි වැරදීම් කියන එක ඒ කියන්නේ අසාර්ථක වීමක් විදිහට දකින්න නැතුව ඒක අපිට හොඳ පාඩමක් විදිහට ගන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට අපේ ව්‍යාපාරය නැත්නම් අපිට ව්‍යාපාරයක් විතරක් නෙමෙයි යාළුවනේ. අපි පටන් ගන්න ඕනම දෙයක් අපිට සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ එහෙමයි. ඔය මහා ව්‍යාපාරිකයෝ ගොඩනැගිලා තියෙන්නේ පුංචිම තැනින් පටන් අරන්. එයාලා ඔය සිද්ධාලේප මහත්තයා එහෙම බලන්නකෝ. එයා ඉස්සර සිද්ධාලේප හදලා පයින් අරන් ගිහින් තියෙනවා ඒව විකුණන්න. ඉතින් එහෙම ඉදමු කෙනා තමයි පුද්ගලයා තමයි අද මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි කරන්න ඕන දේ තමයි වැරදීම් කියන එක අසාර්ථක වීමක් විදිහට දකින්න නැතුව ඒක ඉගෙන ගැනීම පාඩමක් විදිහට අරගෙන අපි අපේ ව්‍යාපාරේ නැත්නම් අපි කරන දේ තව පියවරක් ඉදිරියට යන්න ඕන. මසල්ලා එඩිසන් බල්බේ හොයාගත්තු මහත්තයනේ. ඉතින් ඒ එඩිසන් මහත්තයා වුණත් බල්බේ දහස් වතාවක් හදන්න උත්සාහ කරා. හැබැයි අතාරියද? නෑ. හැබැයි වැරදුණු ඒ දහස් වතාවම වැරදිච්ච හේතු හොයාගෙන ඒවට ක්‍රම හොයාගෙන තමයි අවසානයේගේ නිර්මාණය බිහි කරේ. ඉතින් මම කියන්නේ අන්තිමට මට කියන්න තියෙන්නේ මට බිස්නස් එකක් කරන්න බෑ කියන්නේ ඇත්තක් නෙමෙයි. ඒක ඔයාටම හදාගත්තු නිදහසට කරුණක් විතරයි. ඒ නිසා ඔයාගේ හීනේ කොච්චර ලොකු වුණත් පටන් ගන්න තැන හරිම පුංචි. ඔයා වැටේවි, වැරදීවි, ආයෙම නැගිටින්න. ඔයා හිතනට වඩා ශක්තියක් ඔයා තුල තියෙනවා. ඒ ශක්තිය එළියට ගන්න. තියෙන එකම ක්‍රමය මට බෑ කියන තැනදිත් හරි බලමුකෝ කියලා එකම එක පුංචි පියවරක් හරි ඉස්සරහට තියෙන එක. මං හිතනවා ඔයාලට මං කියපු දේ හොඳටම පැහැදිලි. අපි ව්‍යාපාරයක් නෙමෙයි මොන දේ පටන් ගන්නත් යාළුවනේ අපිව විශ්වාස කරන්න ඕන. අපිට පුළුවන් කියන දේ විශ්වාස කරන්න. එහෙම තමයි අපිට අපේ ව්‍යාපාරය හරි පටන් ගන්න ඕනම දෙයක් අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? මං හිතනවා ඔයාලට ඒ අදහස ඒක ඔළුවට යන්නේ නැති කියලා. මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනම් අපි ව්‍යාපාරේ පටන් ගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියලා.
ආය අපි දවසක ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මම මේ කියපු දේවල් ගැන හොඳට කල්පනා කරන්න. ඔයාලා ආසම දේ අදම පටන් ගන්න. ඔයාලට පුළුවන්. කිසිම දෙයක් කිසිම කෙනෙක්ට බැරි කමක් නැහැ. හරිද? උත්සාහය, කැපවීම, උවමනාව තියෙන තැන හැමෝම ජය ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.